රතු මිනිස්සුයි කොටා ගමු. මේ දෙන්න අමුතුවෙන් අඳුරලා දෙන්න ඕනේ නෑනේ. මේ ඉන්නේ ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනියපු කොත්තු විරාසී සුපිරිම වැඩක්. මේ ඉන්නේ පුංචිම වයසෙන් ලංකාවේ ලස්සනම වැඩක් කරගෙන යන අපේ තරු මල්ලි. එහෙනම් අපි දැන් ප්‍රයිස් එක හදමු. මුලින්ම අපි ඉස්සෝ ටිකයි චිකන් ටිකයි ෆ්‍රයි කරගමු. එහෙනම් අපි චිකන් ටික දාගමු. සාමාන්‍යයෙන් ඔතෙන්ටික් විදිහට හදනකොට මේ චිකන් ප්‍රොන්ස් මේවා සීසන් කරලා තමයි දාන්නේ salt and pepper and soy sauce වලින්. ඒ වුණාට අපි මෙතෙන්දී හදන්නේ අපේ විදිහට මේක টොප් එකක්. ඔයාලා අනිවාර්යෙන් වීඩියෝ එක දිගටම බලාගෙන ඉන්න. හොඳට සුද්ධ කරගත්ත ඉස්සොලි ටික අපි බෙදගමු. Thai fried rice එකට බිත්තර හතරක් දාගමු. මේ තියෙන්නේ Thai fried rice එකට නැතුවම බැරි රතු මිරිස් කොටා ගත්ත පේස්ට් එක. චොප් කරගත්ත ලුණු. මේ ටික බැදෙද්දී මාරම සුවඳක් එන්නේ. ඊහදලා ෆ්‍රිජ් එකේ දාගත්ත බාස්මති රයිස්. ලයිට් සොයි සෝස් මේක අපි දාගන්නේ බොක් එකේ රත්තුණු ප්‍රදේශයට. salt, pepper. මේ තියෙන්නේ කෙචප් මයනීස්. එහෙම නැත්නම් sweet soy sauce. මේක හදන විදිය නාසිකුරන් වීඩියෝ එකේ ඇති. homemade stock powder. අපි සුගර් ටික දාගමු. මේ තියෙන්නේ බැසිල් කොළ. බැසිල් කොළ නැතුව Thai fried rice එකක් හදනවා කියන්නේ ඒක Thai fried rice එකක් නෙවෙයි. fry කරගත්ත chicken ටිකයි ඉස්සෝ ටිකයි. ලුණු කොළ ටික දාගමු.